අද රැට කන්න තියෙන්නේ ලසඤ්ඤා. අසඤ්ඤා අපෝ මං ෂෑන්ට කාලෙකින් ඒව කෑවෙන්නේ. හතරට කෑවට පස්සේ මං හිතන්නේ ඔව් හතරට කෑවේ අන්තිමට. එන්න දුකි අපි බය වෙන්න ඕනේ නෑ යන්. බය වෙන්න එපා. ඔයාට කන්න බැරි නම් මම කන්නම්. ඔඩි ඔහම ඉන්නෝ. උජ පන්තිව දැකගත්තා. වෙනදට වඩා ලස්සනයි නේ ඔයා. බලන්නකො බච්චර ගෑවිලා ෂෝස් ගෑවිලා චීස් ගෑවිලා හරිම ලස්සනයි වෙනදට වඩා. හරි වැඩේ නේද උනේ ගාෆිල්? ඔයාගේ සෙල්ලම් බඩුවත් ඉවරයි. එයා සෙල්ලම් බඩුවක් නෙමෙයි. එයා තමයි දැන් මට ඉන්න හොඳම යාළුවා. මට කරන්න දෙයක් නෑ මහත්තයෝ. ඔයා මෙයාව කැත කරා නම් දැන් සුද්ධ කරන්න යන්න. තව ටික වෙලාවක් ඇද්දී හිටියා වගේම ලස්සනට ඉඳී. දැන් නම් හේදිලා ඉවර වෙන්න කිට්ටුයි. මං කිව්වේ. මේ ඉන්න වගේ යාළුවා. මොකද්ද මගේ යාළුවට කළේ? එයා නිකන් දැන් හොල්මන් චිත්‍රපටයක ඉන්න නළුවෙක් වගේ. කලබල වෙන්න එපා ගාෆිල්. මෙයාව වෙලෙන්න දැම්මම හරියයි. හෙට උදේ වෙනකොට මෙයා හිටියා වගේ ඉඳී. ඔයා දැන් ලොකු පූසෙක් නේ ගාෆිල්. මෙයා නැති වුණා කියලා එක දවසක් ඉන්න බැරිද? යා හරි ජොගී නැතුවම දෙක රැයක් ඉන්න බැරි වෙන්න බෑනේ. රැට බය හිතුනොත් ගෝ ටයිම් බට කියන්න. ජොකී දැන් මතක් වුණේ ආ වෙලෙන්නේ දාලානේ නේද? මම බොරුවටනේ කලබල වුණේ. අර ඉන්නේ ෂෝක් එකට එල්ලිලා. එන්ඩෝඩි අපි ජොකීවත් අරගෙන උදේ කෑමට යන්නේ. ජොකී ගිහිල්ලා. එයා ගිහිල්ලා. ඔයා කොහෙද? අනේ ජොකී අයියෝ කොබලන්නේ ජොකී. ජොකේ කායද ඉන්න. මොකද කරන්නේ? බයිනවා. ජොකී මේකනේ. Tuki මේක ඇතුළෙත් නේ. එයා ළඟ පාට ඔයාගේ යාළුවා අතුරුදහන් වෙච්ච එක ගැන මට දුකයි ගාෆිල්. අනේ යන්න. එයා නෑ කියලා දැනගත්ත ගමන් මං ගිහිල්ලා ඔයාට අලුත් යාළුවෙක් අරගෙන ආවා. ඔයා කැමති වෙයි? එයා ජොකී වගේ ලස්සන නෑ. මටත් හිතුණා ඔයා මේකට කැමති නැති වෙයි කියලා. ඒක තමයි මං ඔයාට මේ යාළුවත් ගෙනාවේ. අපෝ ඒක නිකන් නර්මෝ වගේ. තව එකක් තියෙනවා. මෙයා අලුත් මලුත් කෙනෙක්. මෙයා නවීන තාක්ෂණයෙන් හදපු කතා කරන සින්දු කියන ඔටෝමැටික් ටෙඩි බෑ කෙනෙක්. මොනවා වුණත් යා මගේ ජොකී වගේ ලස්සන නෑනේ. ඔයා තාම මෙයාගේ වැඩ දැකලා නෑනේ. මේ බලන්න මෙයාට කතා කරන්නත් පුළුවන්. හෙලෝ ගාෆීල්ඩ් මං ඔයාගේ යාළුවෙක්. ඒ වගේ තව ගොඩාක් වැඩ මෙයාලව කරගන්න පුළුවන්. බලමු මෙන්න මේ බොත්තම පොඩ්ඩක් ඔබලා.
ආපෝ මාච් පාස්ට් එකක් වගේනේ. බලමු මේ ඩාන්ස් කියන බොත්තම පොඩ්ඩක් ඔබලා. ආපෝ බලමු නිකමට වගේ මෙන්න මේ බොත්තම ඔබලා. අනේ මේ මොන ලැජ්ජනේද? කඩද්ද අයියෝ ආපෝයි අනේ Aboy, may mga kayo ba doon eh? May mga dyan. Aboy, may binyan eh. Ayo, may mga dyan may uli. Ay, ano? Abo, nawa din doon. Mukha dyan ka rin, nawa din doon. Kaya, may namawa ka rin ko, Nepal. Panilat doon dito dyan. Eh, bigman sa dahan dyan eh, bilo ko rin eh. Sinlanda ko yun. Mukha dyan may rin eh. Ha? Ay, ani, nawa din doon. May mukha doon. Eh, binyan, may botta mahali wilawat eh. Kome ka nawa din na botta mo, kome. Ay, miti, may bigay ka tamay, miti. Kome ka ipa. Ayaw. Kawadawat juki madam himadiak kailan eh. Ayaw! Awad. Tawa මොනවද මල්ලි තියෙන නරක ආරංචි? මොනවද කිව්වා? ජුකිව හොයාගත්තා? මොනවද තව නැත්ත හොල්ල බලන් ඉන්නේ මාව එතනට එක්කගෙන යන්න ඉක්මනට. මේ මෙතන? අර ජුකී නේද ඉන්නේ? අර නකුත්තා එක හොරකම් කරලා. හොඳයි. එයානේ මගේ හොඳම යාළුවා. ඒ නිසා මම නිර්භීතව යනවා. මේ ඔය ජුකී කියන්නේ මගේ යාළුවා. කරුණාකරලා මට එකක් දෙනවා. හොඳ හිතින් මගේ වත්තට ඇතුල් නොවී ඉන්නවා. ජුකී දැන් මගේ. තේරුණාද? ඒ මොඩ බලු කුක්ක හිතනවා නම් මං ජුකී වෙයාට දෙයි කියලා. ඉතින් යට ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේවට කියන්නේ වතුර නැතුව මාළු බානවා කියලා. හරි. හැම කෑවා. ගස්සලා අදින්න ඕනේ. දැන් ඉතින් අර බලු කුක්ක විඩෝ පට්ටම් ගහගෙන බලාගෙන ඉඳි. ඒක ශ්‍රී ලංකාවේ ඇති දැන් කොහමද ජුකීව ගන්න ඕනේ? තේරුණාද? පරණ සිස්ටම් වලින් ඔවා අමාරුයි. කැමෆ්ලාජ් සිස්ටම් එකට යන්න ඕන කොමාන්ඩෝ වෙලා. ගෙවතු වෙලං කරණීට කීයක් ගන්නවද? මම නිකන් මෝඩ වැඩනේ අත්තදා බලන්නේ අලුත් විදියකට යන්න ඕනේ. නැත්තම් ඉතින් බෑනේ මේක කරන්නේ කොහොමද? ජුකීව කොහොමද මගේ ළඟට ගන්න දෙන්නේ නේද? Komage cuci puta, komage juki puta, komage cuci baba, kau dai awagatte, katta kenek kinawanan denda nattam mata taraki mammunawa kathaida danne dannawane mage ati tarakiyama hari wasai dannawada. ඔයාලා මෙයාගේ අම්මා. ඇත්තම කිව්වොත් එයාගේ අම්මා මම තමයි. තේරුණාද? ඔයාට මගේ මූණ බැලුවම පේන්නේ නැද්ද? මේකෙන් මට වැඩක් කරගන්න පුළුවන් වෙයි. මොකද මේ අටුකන බල්ලන්ට එච්චර මොලේනේ. අනේ
අනේ පුතේ ඔන්න ඔය අපේ දුකියා වර ගාෆිල්ට දෙන්න හරි යාළුවනේ. මට සමාවෙන්න. මෙයා ඔයාගේ දරුවෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. මට ඕන උනේ යාළුවෙක්. මට කිසිම යාළුවෙක් නැහැ. හැමෝම කියන්නේ ඔක්කොම වය කරලා එළවන මම මහා දරුණු බල්ලෙක් කියලා. මට කිසිම යාළුවෙක් නැත්තේ ඒක හින්දායි. හරි. දැන් යන්න ජොකි. ටික වෙලාවකට හරි යාළුවෙක් හිටපු එක ලොකු දෙයක්. ඔයාව හොරගම් කරගෙනයි මම මෙහාට ගෙනාවේ. ඔයාට තාම ඔය එච්චර තේරෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම හරිම දුකක්. කමක් නෑ අපිත් එයාට යාළුවෙක් හොයලා දෙමු එතකොට හරිනේ. ඔව් ඕගොල්ලෝ මෙතන ඉන්න එක මට කොච්චර ලොකු දෙයක්ද? මීට කලින් මට කතා කරන්න කෙනෙක්වත් හිටියේ නෑ. එක්කෙනෙක් නෙමෙයි දැන් මට යාළුවෝ 3 දෙනෙක්ම ඉන්නවා. හින්දි චිත්‍රපටයක් වගේ කතාව ඉවර වුණේ. කෙනෙකුට යාළුවෙකුගේ වටිනකම තේරෙන්නේ යාළුවෙක් නැති වෙනකොට ඕඩි. දැන් බලන්න ඔයයි මායි කොච්චර හොඳ යාළුවෝද? එන්න දුකි අපි බලමු ජෝන් දවල් කෑම ලෑස්ති කරලාද කියලා. හරිද? ඔයාට කෑම එපා නම් එපා කියන්න එපා. ඒක මට දෙන්න.